හෙල්ලෝ කොහොමද ගයිස් ඉතින් අද මං ඔයාලව එක්ක යන්නේ තල්ගස්වල වැව බලන්න. ඉතින් මේ සුන්දර තල්ගස්වල ලේක් එක ගාව තමයි මං ඉන්නේ. වැව පටන් ගන්න තැන. ඉතින් ගොඩක් ලස්සනයි. මේ මං බයික් එකේ යනකම් මං පෙන්නන්නම්. වැව එතනින් තමයි පටන් ගන්නේ. ඉතින් ගයිස් මේ මම වැව ගාවට මාවා. ඉතින් අර ලොකු වැවක් නන් නෙමෙයි මේක මේ හදපු ජලාශයක්. ඇත්තටම මේ තල්ගස්වල වත්තේ තමයි තියෙන්නේ. ගොඩක්ම දෙමළ ජනතාව තමයි මේ ප්‍රදේශයේ ජීවත් වෙන්නේ. ඉතින් කෝවිල් ඒ වගේම ක්‍රිස්තියානි පල්ලි දෙකක් තියෙනවා, කන්‍යාරාමයක් තියෙනවා. ඒ වගේම හින්දු විද්‍යාලයක් තියෙනවා. ඉතින් මාරම ලස්සනයි. මේ වැවට එහා පැත්තේ ලස්සන කැලයක් තියෙනවා. ඒ වගේම පාරෙන් එහා පැත්තේ කටුපොල් කැලලක් තමයි තියෙන්නේ. බලන්නකෝ තියෙන ලස්සනට වඩා මේ වටපිටාවෙන් එන හුළඟ ඇඟේ වැදිලා යද්දි පට්ටම කූල් එකක් දැනෙන්නේ. ආයි කියන්න වචන නැහැ. ඉතින් ගයිස් මම චිකන් සුප් එකක් හදන්න තමයි අද ආවේ. මෙතනට පොඩ්ඩක් සෙනගත් වෙනවා අද නිවාඩු දවසක් නිසා. ඒ වගේම මෙතන මේ එහෙම අර ගිනි මැලයක් පත්තු කරලා ලිපක් බැඳලා එහෙම සීන් එකක් දාන්න පොඩ්ඩක් අමාරුයි. ඉතින් එහා පැත්තේ තියෙන කටුපොල් කෑල්ලට අපි ගිහිල්ලා බලමු ප්ලේස් එකක් හොයාගන්න. ඉතින් වෙලාව තිබ්බොතින් ආයේ මෙතනට එමු පොඩ්ඩක් ඉඳලා යන්න. ඇත්තටම ගොඩක් ලස්සන ප්ලේස් එකක්. ගොඩක්ම නිදහසක් දැනෙන තැනක් මේ හුලම් පාරට. ඇත්තටම මම කැමතියි. රයිට් එහෙනම් අපි කටුපොල් කෑල්ලේදී හම්බෙමු. ලෙට්ස් ගෝ. ඉතින් ගයිස් මේ මම මීටර 100ක් විතර ආවා දැන්. ඉතින් අර කියපු මේ කටුපොල් තියෙන ඉඩම හම්බුණා. අපි බලමු ලොකේෂන් එකක් අපේ ලිපපත්තු කරගන්න. මෙතන හොඳයි වගේ. නිදහස් කවුරුත් නැහැ. ඉතින් මෙතන මේ සුප් එක හදාගන්න සෙට් වෙයි. ඉතින් මේ තියෙන්නේ මේ කටුපොල් ගෙඩි. මේවෙන් තමයි තෙල් හිඳින්නේ. මෙන්න මෙතන තියෙනවා හොඳ තැන්නක්. ඉතින් මෙතන හොඳයි මේ අපිට අද ලිප පත්තු කරගන්න. තනකොළ වෙවිච්ච තැන්නක් තමයි තියෙන්නේ. ඇත්තටම මේ තැනක් හොයාගන්න අමාරුයි මේ මොකද කටුපොල්
අස්සේ මේ පත්තු කරන්න බෑ වේලිච්ච කොළ එහෙම තියෙනවා. ඉතින් තෙල් ගතිය වැඩි හන්ද ටක් ගාලා ඇවිලෙනවා මේ කටුපොල්. ඔයාලට පේනවනේ. ගල් ටිකක් එකතු කර ගන්න ඕන මේ ගල් හොයාගන්න අමාරුයි. අපි මෙතන පත්තු කරගමු ලිප. ඉතින් මට කියන්නම් තුනා ගයිස් මං අද එනකොට අපේ පාරට එහා පැත්තේ තියෙන ඇලේ බැහැලා හිටිය බගමුණෙක්. මේන් එයා තමයි මං zoom කරලා පෙන්නන්න. මේක ටිකක් විශේෂයි. මොකද දවල් කාලයක බකමුණෙක් බලා ගන්නවයි කියන්නේ හරිම දුර්ලභ දෙයක්. ඉතින් ඒ නිසයි මං ඔයාලට මේක පෙන්නන්නේ. ඉතින් ගයිස් ඔන්න බෑග් එකට ගල් ටිකක් එකතු කරගත්තම අපි අරගෙන යමු මේ ටික. ඉතින් මං ගෙනල්ලා තිනවා වට්ටක්ක තියෙනවා. කැරට් ගෝවා ලීක්ස් අල බොන්චි තියෙනවා. රියල්වලු ಜಾති 6ක් 7ක් තියෙනවා. මම හොදගෙනම ආවේ මොකද මේ දන්නවා හොද ගන්න එහෙම වතුර එහෙම නැහැ කියලා. අල ගෙඩියකුත් තියෙනවා. ඒ ලෙවල් ටික තමයි. ඉතින් ගයිස් එළවලු ටික කපාගෙන ඉවරයි. ඊට පස්සේ මේ චිකන් කෑලි ටිකක් තියෙනවා. පොඩි කෑලි වලට ඒකත් කපාගමු අපි. ඉතින් ගයිස් මම සුප් එක මේ ලිපේ තියාගත්තා. මුලින්ම මම මේකට දැම්මේ චිකන් ටිකයි ලීක්ස් ටිකක් දැම්ම අර ලොකුවට කපාගෙන ඉපු වට්ටක්කා බොන්චි කැරට් අල මේ ටික විතරයි මම දැම්මේ. අපි ලුණු ටික උත් දාගමු. ඉතින් අපේ සුප් එක රස පාටට තැම්බීගෙන එනවා. ඔයාලට පේනවා ඇති. චිකන් ටික නම් තැම්බිලා වගේ. වට්ටක්කයි කැරටුයි අලයි තමයි තැම්බෙන්න ඕන. ඉතින් මේ ටික මේ තැම්බෙන අතරේ මම ගම්බිරිස් ටිකක් තලා ගන්න හදන්නේ මං ගෙඩියට දාලා.
තලා ගනිපු ගම්බිරිස් ටික දාගමු. ඊට පස්සේ මම පරිප්පු ටිකකුත් දාගන්නවා. අපි නූඩල්ස් ටිකකුත් දාගමු මේකට. ඊට දාගමු මේ ටිකත්. ඉතින් ගයිස් මාරම සුවඳයි සුප් එක. ඒ වගේම ගොඩක් රසයි. ඉතින් මගේත් ෆස්ට් ටයිම් එකට තමයි මේ සුප් එකක් හැදුවේ. චිකන් සුප් එකක්. ඉතින් මේ නිකන් සුප් කැට සුවඳක් එන්නේ උනාට කිසිම රසකාරක අඩංගු කරේ නෑ මම. එළවලු ටිකයි චිකනුයි ගම්බිරිස් නූඩල්ස් පරිප්පු මෙන්න මේ ටික විතරයි දැම්මේ. සුප් කැට දැම්මේ නෑ. ඉතින් ඒ උනාට අර සුප් කැට දාපු සුප්වල එන සුවඳ තමයි මේකෙත් එන්නේ. මාරම ෆ්ලේවර් එකක් එනවා. ඉතින් ගයිස් සුන්දර තල්ගස්වල නගරයෙන් මට සමුගන්න වෙලාවත් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් අද වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යයෙන්ම ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. දිගටම මේ වගේ වීඩියෝස් ඔයාලත් එක්ක ෂෙයා කරගන්නවා. එහෙනම් අදට මම සමුගන්නවා. ඔයාලට මගේ තවත් වීඩියෝස් තියෙනවා ගොඩක් බලන්න පුළුවන්. ඉතින් ලබන සතියෙත් හම්බෙමු. මේ වගේ ලස්සන එන්වයරන්මන්ට් එකකට ගිහිල්ලා රසම රස කැමරා රෙසිපි එකකින්. See you next video. Goodbye.